ආයුබෝවන් තෙරුවන් සරණයි මගේ සෙල් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් ගොඩ කාලෙකින් නම් වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. මොකද මට පුළුවන් වෙලාවට මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද මම කතා කරන්න හිතුවේ ගොඩක් අයට මේ රස්සාවක් කියන එක දැන් මේ දවස්වල මේ යන රටේ යන ප්‍රශ්නත් එක්ක බලපුවාම රස්සාවක් කියන එක කරලා ජීවත් වෙන්න මදි. ඒතකොට ගොඩක් අය අමතර ඉන්කම් එකක් හොයන්න ගොඩාක් හුරු පුරුදු වෙලා තින්නවා. ඉතින් මේ ගොඩාක් අමතර ඉන්කම් හොයන්න ගිහිල්ලා ගොඩක් අය එක ගේම් වලට සල්ලි දාලා එක ආයෝජනය කරලා ඉතින් ලොස් වෙලා ඉන්නවා ගොඩාක් පිරිසක්. ඉතින් ඒ අය වෙනුවෙන් මං හිතුවා සාමාන්‍යයෙන් මම දිනපතා කරගෙන යන ට්‍රික් එකක්. මේකේ ලොකු ගාණක් හොයන්න බැරි කමක් නැහැ. ලක්ෂ ගාණක් වුණත් හොයාගන්න පුළුවන්. හැබැයි මේක තමුන්ගේ නොලෙජ් එක තියෙන්න ඕනේ. ඒ නැතුව මේක අමාරු දෙයක්වත් එහෙම මුකුත් නෙමෙයි. බෙඩ් එකක් දාන්න විතරයි තියෙන්නේ. හරිද? බෙට් එකක් දාපුවාම අපිට වින් එකක් ගන්න පුළුවන්. එතකොට මේ බෙට් එක දාන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බැලුවොත් කැසිනෝ කියලා කිව්වට අපි ගොඩක් දුරට අපි කැසිනෝ ක්ලබ් එකකට ගියාම ක්ලබ් එකේ තියෙන දේවල් වෙනස්. මේ ඔන්ලයින් කරන පැත්තේ යන සිස්ටම් එක ටිකක් වෙනස්. හොඳද? ඉතින් ඒ හින්දා මම රෙකමන්ඩ් කරනවා මම දැන් අවුරුදු 2ක් තිස්සේ සාමාන්‍යයෙන් මේ ඇප් එක ඔයාලා හැමෝම දන්න ඇප් එකක්. හරිද? එතකොට අවුරුදු 2ක් තිස්සේ සාමාන්‍යයෙන් අමතර ඉන්කම් එකක් මම හොයනවා දවසකට රුපියල් මම මගේ ටාගට් කරන්නේ මම රෙකමන්ඩ් කරන ගාන තමයි රුපියල් 2000. හැබැයි මේකට පොඩි මුදලක් ආයෝජනය කරන්න ඕනේ. මොකද ඒ සල්ලි ඔයාලට ඕන වෙලාවක ගන්න කරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් ගැටලුවක් මොකුත් නැහැ. තමුන්ට ඇති කියලා හිතනවා නම් මේක හරියන්නේ නැහැ කියලා හිතනවා තමුන්ට හපව ගන්න පුළුවන්. හැබැයි මේක ලොස් නැතුව ලොස් යනවා. ලොස් ගියාට අපි ඒ ලොස් එකත් වින් කරනවා. තේරුණාද? සාමාන්‍යයෙන් අපි ලොස් 5ක් ගියොත් ලොස් 5ම හපව වින් කරන්න ඕනේ. එහෙමනේ. එතකොට ඒ ලොස් 5ේම ප්‍රොෆිට් එක අපිට ගන්න බෑ. හැබැයි අපි ලොස් වෙච්ච පළවෙනි බෙට් එක අපිට හපව ගන්න පුළුවන්. හොඳද? ඉතින් මේකේ ලොකුවට බෙට් කරන්න කියන්නේ 1000 2000 එහෙම බෙට් කරන්න යන්න එපා. බොරු වැඩක්, තේරුමක් නැති වැඩක්, ඉක්මනට ලොස් වෙනවා. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් දවසට රුපියල් 2000ක් තිබ්බනම් ඇතිනේ අමතර ඉන්කම් එකක් විදිහට. මාසෙට සාමාන්‍යයෙන් දවස් 30ම අපි සෙල්ලම් කරොත් රුපියල් 60000ක් අමතර ඉන්කම් එකක් විදිහට ඇවිල්ලා. සමහර කට්ටියට සැලරි එක තියෙන සාමාන්‍යයෙන් රුපියල් 30000ක් විතර. ඉතින් අමතර රුපියල් 2000ක් ඇවිල්ලා කියලා කියන්නේ ඔයාලට රුපියල් 90000ක් මාසෙකට එකතු වෙලා. තේරුණාද? ඉතින් මේක සමහර ඉතින් ප්‍රශ්න තියෙන්න පුළුවන් ගොඩක් අයට. මේක මම බෙට් කරන්න ඕනේ නැති වෙලාවක් මම පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ හැම වෙලේම මේක අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. තේරුණාද? ඒ හින්දා මේ ඇප් එකට රෙජිස්ටර් වෙනකොට මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන ඕනම කෙනෙක්ට මට ඩිරෙක්ට් කතා කරලා ඒ කියන්නේ මාත් එක්ක සම්බන්ධ වෙලා එහෙම සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒවා අමතරව මොනවා හරි account වල ප්‍රශ්න වගේක් ආවොත් මට දැනුම් දෙන්න මම ඔයාලට හදා ගන්න ඕන විදිහ එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්. එතකොට withdraw වල ප්‍රශ්න ආවොත් deposit වල ප්‍රශ්න ආවොත් අය කතා කරලා මේ app එකේ customer service එකත් එක්ක කතා කරලා පොඩි help එකක් දෙන්න මට පුළුවන්. හොඳද? ඉතින් මම WhatsApp group එකක් හදනවා. මේ WhatsApp group එක ඇතුලේ තමයි මේ වීඩියෝ එක මම කියන්නේ ඔයාලට රෙජිස්ටර් වෙන්න ඕනේ app එකයි link එක app link එකයි promo code එකයි දාන්නේ. මම description එකේ දාලා තියන්නම්. ඊට අමතරව ඔයාලට WhatsApp group එකට join වුණාම ගන්න පුළුවන්. ඉතින් මම කියනවා WhatsApp group එකට ඔයා join වුණොත් ගොඩක් හොඳයි. තේරුණාද? ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව යමු ඇප් එකට. මේ ඇප් එක ගොඩාක් දුර කෙනෙක් දන්න ඇප් එකක්. මේ ඇප් එකේ නම තමයි One Expert කියලා කියන්නේ. ඉතින් One Expert කියලා කිව්වම අනේ අම්බෝ වීඩියෝ කීයක් තියෙනවද එක එකාගේ ලොස් රෙද්දවල් යන්නේ හරියන්නේ නැහැ කියලා පහු බහින්න එපා. මේක අපිට සෙල්ලම් කරන්න පුළුවන් ගේම් තියෙනවා බැරි ගේම් තියෙනවා. එතකොට මම මේක අවුරුදු 2ක් තිස්සේ දවස ගානේ වින් කරන්න මම මේක නොලෙජ් එකකට සෙල්ලම් කරන දෙයක් නෙමෙයි. ට්‍රික් එකකට පොඩි ට්‍රික් එකකට සෙල්ලම් කරන දෙයක්. ඉතින් මම වාටේ ට්‍රික් එකත් එක්ක නොමිලේ එක්ස්ප්ලেইন කරලා දෙන්නම් කොහොමද මේකේ වින් එකක් ගන්න රුපියල් 2000ක ආදායමක් දවසට හොයාගන්නේ කියලා.
හරි සාමාන්‍යයෙන් රුපියල් 2000ක් හොයන්න දවසේ කුලියකට ගියත් සාමාන්‍ය රුපියල් 2000 2500 නේ පඩිය. උදේ 8 ඉඳන් 5 වෙනකම් වැඩ කළා. ඉතින් පැය දෙකක් මේ වෙනුවෙන් කරන්න ප්‍රශ්න බැරිකම නැහැ. පැය දෙකක් යන්නෙත් නැහැ. තේරෙනවද? ඉතින් අපි මේ විදිහට මේ පල්ලේ තියෙනවා one expert app එක මම ඕපන් කරගන්නවා. මේ ඕපන් කරගත්තාම වෙන්න මේ විදිහට පෙන්වනවා. හොඳද? මගේ account එකේ තියෙන රුපියල් 5563යි දැනට තියෙන්නේ. ඒ කියන්නේ මම deposit එකක් දාගත්තේ දැන් දවස් 3-4කට කලින් මම පෙන්වන්නම්. කොතනද කියලා හොයාගන්න බෑ මේ withdraw successful කියලා පෙන්නනවා. withdraw request successful මේ ඔක්කොම 2000යි මේ තියෙන්නේ front 5000 via payment successful 5000ක් මම දාගත්තා. මම බොඩි ටෙස්ට් කරන්න ගිහලා පොඩි loss එකක් ගියා. ඊට පස්සේ මම මේ 5000 දාගත්තේ. ඊට පස්සේ එතන ඉඳලා මම දැනට win කරලා තියෙනවා. මෙතන 2000ක් win කරලා තියෙනවා. මෙතන 2000ක් win කරලා මම බැංක් එකට අරගෙන තියෙනවා. මෙතන 3500ක් මම අරගෙන තියෙනවා. දැන් අද මේ වීඩියෝ එක කරන දවසේ 2025 11යි 8 වෙනිදා උදේ පාන්දර 7:42යි මම ඇඳෙන් නැගිටලා නිකන් සෙල්ලම් කරේ 2000ක් මම account එකට දාගෙන තියෙනවා. එතකොට මෙතන 5563ක් ඩිපොසිට් කරපු එකට අමතරව රුපියල් 563ක් වැඩිපුර තියෙනවා. ඉතින් මේක ගේම් එක සෙල්ලම් කරා මේක ඇත්තටම කැසිනෝ එකක්. හොඳද? 1xbet ඔන්ලයින් කැසිනෝ එකක්. ලයිව් යන කැසිනෝ එකක්. එතකොට 1xbet එකකින් වින් 5ක් විතර ගියොත් ලොස් 10ක් විතර දෙනවා වගේ ඒ වගේ වැඩ කරන්නේ නැහැ. මේක මොකද ලයිව් යන්නේ. ඕන කෙනෙක්ට ලයිව් එකේ බලාගෙන ඉන්න ගමන් කරන්න පුළුවන් වැඩක් මේක. ඉතින් වැඩි කතා කරන්න නැතුව යමු. මම ෆේවරිට් වලට දාගෙන තියෙනවා. අද වලට ගියාම මෙන්න මේ ගේම් දෙක. හොඳද? ඉතින් මේ දෙකම බකරාට් 1 බකරාට් 8 කියන ගේම් දෙක තමයි මම සෙල්ලම් කරන්නේ. සාමාන්‍යයෙන් බකරාට් 8 එකේ සෙල්ලම් කරොත් රුපියල් 25 ඉඳලා ඔට්ටු දාන්න පුළුවන්. රුපියල් 100 ඔට්ටු ගාව මම මේක නම් දැම්මේ. ඉතින් මම ස්පීඩ් බකරාට් එකකින් මම පෙන්වන්නම්. බකරාට් එකකින් මම සෙල්ලම් කරන විදිහ. හොඳද? මේ දෙකම හොඳයි. මේ දෙකම මම රෙකමන්ඩ් කරනවා. මේ දෙකම මම සෙල්ලම් කරනවා. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තාම මේ විදිහට තමයි මේකේ view එක තියෙන්නේ. ඉතින් මේකේ බෙට් කරන්න ක්‍රමයක් තියෙනවා. රුපියල් 60 ඉඳලා තමයි මේක බෙට් කරන්න දෙන්නේ. එතකොට මේකේ යන සිස්ටම් ගොඩක් අයට ලොකු ප්‍රශ්න આવොත් මට WhatsApp group එක හරහා කතා කරන්න පුළුවන් මෙසේජ් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්න. මේක තමයි ගේම් එක. ඔන්න මේ පැත්ත 7ක් වුණා. 5යි 2යි 7යි. හරිද? එතකොට මේ පැත්ත දිනු. බංකර් කියන පැත්ත දිනු. එතකොට පෙයර් කියන පැත්ත තමයි මම ගොඩක් ඔට්ටු අල්ලන පැත්ත. මේ තියෙන නිල් පාටෙන් මෙතන sorry මම ඔයාලට පේ කරලා පෙන්නන්නම් පොඩි වෙලාවක් දෙන්න. ඔන්න ඔය විදිහට යනවා. එතකොට මෙන්න මෙතන මේ නිල් පාටින් වැඩිපුර ගිහින් තියෙනවා. පේනවද? එතකොට මේ නිල් පාට තමයි ගොඩක්ම වින් කරන්නේ. මේ මෙතන රතු පාටින් දෙකක් ගිහින් තියෙනවා. හරිද? එතකොට ඒ ගැන හිතන්න එපා, බය වෙන්න එපා. ගොඩක් වෙලාවට මෙන්න මෙතන මෙන්න මේ වගේ ගානට තියෙන වෙලාවට සෙල්ලම් කරන්න යන්න එපා. මේකේ. මොකද සමහර වෙලාවට පොඩි ලොස් යනවා. ඒ හින්දා මේ වගේ තියෙන වෙලාවට බෙට් කරන්න යන්න එපා. මේක පිරලා තියෙන වෙලාවට තමයි මෙන්න මේ සාමාන්‍යයෙන් මෙන්න මේ සීමාවට විතරක් වගේ ඇවිල්ලා තියෙනවා නම් මේ ටික සෙල්ලම් කරලා ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? මේ ටිකේම සෙල්ලම් කරන්න. මේ හරිය පිරලා තිබ්බට කමක් නැහැ. මොකද ඒ වෙලාවට ලොස් යන ප්‍රවේගය වැඩි. ඒකයි.
එතකොට මම ඔට්ටුවක් වාට දාලා පෙන්වන්නම්. මම ඔන්න පේ එක දිනුවා. දැන් ඊළඟට යන්නේ බංකර් වලට. හරිද? ගොඩක් දුරට පේ වලට යනවා. මම 60 කොට්ටුවක් දාන්නම්. සෝරි සමාව වෙන්න ඕනේ. ටයිම් එක ගියා. මම ඊළඟට ඔට්ටුව දාලා පෙන්වන්නම්. මේක මෙහෙමයි. අපි 60ක් දාලා 60න් ලොස්ට් වුණොත් එහෙම ඊට පස්සේ අපි සෙල්ලම් කරන්න ඕනේ 120ක් දාලා ඊළඟ බෙට් එකට. 120ක් ලොස් වුණොත් 240ක් දාලා බෙට් කරන්න. 240ක් ලොස් වුණොත් 480ක් දාලා බෙට් කරන්න. හොඳද? ඒ විදිහට තමුන් දාන ගාන දෙකෙන් වැඩි කර සෙල්ලම් කරගෙන යන්න. එතකොට තමයි අපිට පරාද වුණත් අපි අපේ කවුන්ට් එකේ තියෙන ගාන 0 වෙන්න පුළුවන්. හරිද? ඒත් අවසාන බෙට් එක වින් එකක් වෙන්න පුළුවන්. තේරෙනවද? පොඩි රිස්ක් එකක් තියෙනවා නැත්te නැහැ. හැබැයි මට තාම මම මේ විදිහට ලොස් වෙලා නැහැ. තේරෙනවද? ඉතින් මේ විදිහට එහෙම කරගෙන යන් ඔන්න ගියා. මං කිව්වේ මේක මේ විදිහට මේ ටයි කියලා වැටෙන්නේ දෙපැත්ත සමාන වුණාම. එතකොට අපි දාපු 100 නම් 100 හපව අපිට හම්බ වෙනවා. දාපු 60 නම් මම මේකට 60ක් දැම්මා. නවේ මේ පැත්තට ආවා කියලා කියන්නේ. මේ පැත්ත දිනුවා 120 මන් දිනුවා රුපියල් 60ක් දාලා. ඊළඟටත් මම දානවා. ඊළඟට යන්නේ වින් එක යන්නේ බංකර් වලට. ගොඩක් දුරට තමයි පේ වලට එන්නේ. නම් ඔයාලට පෙන්නන්න ඕන හින්දා මම පෙන්නන්නම්. අපි ලොස් එකක් ආවොත් ශ්‍රී ලංකාවේ කොහොමද කියලා. ඒකත් chance එකට මගේ වින් කරා. රුපියල් 60ක් වැඩිලා. මෙතන බැලන්ස් එක වාට පේනවා. මම ආයෙ 60ක් දානවා. ආයෙ මම වින් කරා. පේනවද? ඒ විදිහට එක දිගටම වින් යන්න ඉඩ තියෙනවා. දැන් ඊළඟට නම් අනිවාර්යෙන් බංකර් වලට තමයි යන්නේ. කොටක් තුනක් ගියොත් එක්කෝ ටියර් වෙනවා. ඒ කියන්නේ දෙපැත්ත 50-50 වෙනවා. නැති වුණොත් බංකර් වලට යනවා කියලා. එතකොට මේ පැත්ත 7යි මේ පැත්ත 5යි. මේක ඔයාලා සෙල්ලම්. ඊට පස්සේ අපි දාන්නේ 120. එතකොට අපි අර වින් කරපු ටික ගියාට ආවම මේ 120ට තව 120ක් එකතු වෙනවා. එතකොට අපි මේ දාපු ඔට්ටුවටත් ඇවිල්ලා. බංකර් වල තමයි වින් එක ගියා. මේ පැත්ත 4 පේ එකේ 4 මම 120 දැම්ම දෙකෙන් වැඩි කරා. 240ක් වුන් ඔට්ටුව දැම්මා. සාමාන්‍ය ගොඩක් දුරට ඔට්ටු 4යි යන්නේ. ඔන්න බංකර්. ඒ කරත් බංකර් දිනේ. 240ක් පරාදයි. ඒකට මම ආයෙ 120 දැම්මා. 240ක් ඉස්සලා පරාද වුණා. ඒක වැඩි කරා 480. 480ක් දාලා තියෙන්නේ මේ වින් එකට. ඔන්න පේනවා 50 ගාන ලොස් වෙලා තියෙනවා. පේ එක දිනේ 960ක් මට වින් එක. පේනවද 5803ක් තියෙනවා. ඒකට ආයෙ මම ආයෙ 60ක් දානවා. මේ විදිහට මේක සෙල්ලම් කරන්න පුළුවන්. රුපියල් 2000ක් හදාගත්තට පස්සේ 2000න් ඔයා කෑෂ් අවුට් එක අරගෙන ආයෙ සෙල්ලම් කරන්න යන්න එපා. ඊට පස්සේ නම් ලොස් එකක් යනවාම තමයි. ආයෙ 120ක් දානවා. 60ක් ලොස් වුණා. 120ක් දානවා. බංකර් ඒ පාරක් දිනුවා. වින් කරා. එතකොට මම දානවා දැන් 240ක්. මොකද අපි 60ක් ලොස් වුණාට
ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ආයේ ඩබල් කරක් ගන්න නැතුව එහෙම ශ්‍රී ලංකාව ප්‍රශ්නයක් නැහැ. ඔන්න අපි 480ක් දිනවා 240ක් ඩබල් ගෙවනවා අපිට. තේරුණාද? ඉතින් දැන් නම් ශ්‍රී ලංකාවට යන එක ටිකක් අවදානම් මම කෝකටත් දාන්නම්. ඉතින් මේ වගේ තමයි මේක ශ්‍රී ලංකාවේ තියෙන. මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයාලා ලොගින් වෙලා ඉන්නවා නම් මට මෙතනින් බලන්න පුළුවන්. හරිද? මම ගිහින් 8ක් එහෙට ආවා. අපි 120ක් දානවා. මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයා මට කතා කරන්න. මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. එතකොට one expert එකේ රෙජිස්ටර් වෙනකොට මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් දැන් ගේම් එක ක්ලෝස් වෙන්න යනවා. එතකොට මේ බෙට් එක දාපුවම ගේම් එක ක්ලෝස් වෙනවා. ඊට ඒ අවසාන කාලේ ශ්‍රී ලංකාවට යන්න එපා කියලා. හැබැයි ඒක මම වින් කරා මගේ chance එක. 120ක් දාලා 240ක් වින් කරා. තේරෙනවද? මම ආයෙත් ගේම් එක පටන් ගන්නවා. එතකොට මේ ටික මේ කාඩ් ටික ඔක්කොම අයින් කරලා ආයෙ මේක අනලා තමයි ආයෙ මේකට ශ්‍රී ලංකාවට දාන්න. ඔයාලා ශ්‍රී ලංකාවට ඔන්න එක්කෙනෙක් ආවා. ආයෙ ගියා. මේක ලයිව් තමයි අත්‍තරම ශ්‍රී ලංකාවේ. හොඳද? මේක 2000ක් හැම දවසකම 2000ක් ඔයාලට පේ අවුට් එකක් ගන්න පුළුවන් 2000ක්. තේරුණාද? ඒ හින්දා වැඩි තණ්හාවට වැඩි ගණන් දාලා ශ්‍රී ලංකාවට යන්න එපා. 60 ගන්න ශ්‍රී ලංකාවට 60ට 60ක් ආව කියන්නේ රුපියල් 60ක් කියන්නේ සාමාන්‍ය ගාණක් නේ. එතකොට අපිට වින් 20ක් 30ක් විතර යනකොට අපිට රුපියල් 2000ක් හදා ගන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා එහෙම ශ්‍රී ලංකාවට වැඩි ගණන් දාලා ලොස් වෙන්න යන්න එපා. මොනවා හරි ගැටලුවක් ආවොත් කතා කරන්න මම WhatsApp group එකට join වෙන්න. ඒකෙත් මම දාලා තියන්නම් detail ටික link එකයි promo code එකයි. ඉතින් මම අද නතර වෙන්න. ඔයාලට withdraw ගන්න ඕනේවා මම ඔක්කොම අරන් එන්නම් අවසානෙට. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. අනිත් එක තමයි මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයාලා රෙජිස්ටර් වෙන අයට බෝනස් ගන්න පුළුවන්. ලක්ෂ 2 3 දක්වා බෝනස් හම්බ වෙනවා. සමහර අයට හැමෝටම නෙමෙයි. ලකි එකක් තියෙන කෙනෙක්ට බෝනස් එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. තේරුණාද? එහෙනම් අද මම නතර වෙන්නම්. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. තෙරුවන් සරණයි. Banker wins with 8/6 compliments to all the winners. Bets are open. Thank you. ඔන්න මම සෙල්ලම් කරලා 7500ක් දැනට වින් කරලා තියෙනවා. තේරුණාද? ඉතින් 7500ක් වින් කරලා මම ආයෙත් යට පේ කරන්න යන්නේ. මේ බකාට් 8 කෙනකින් මම අවසාන ටික සෙල්ලම් කරා. හොඳද? ඉතින් මම මෙතනින් බැක් වෙනවා. 2000ක් ඇති මට වැඩි ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන මෙනු කියන තැනට ගියාම පල්ලෙම දකුණු පැත්තේ කෙරෝලේ මේ කොටු හතරක් කොටු තුනයි රවුමක් තියෙන්නේ. එතන ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා සෙටින් අයිකන් එක. ඒ දකුණු පැත්තේම උඩම ප්‍රතිරෝධේ ක්ලික් කරපුවාම එතන දෙවෙනියට ඔප්ෂන් එක තියෙනවා withdraw කියලා. withdraw fund කියන එකේ iPay global කියලා තියෙනවානේ. මේ iPay global කියන එකෙන් තමයි මම සල්ලි ඩිපොසිට් කරන්නේ withdraw කරගන්නේ. තේරුණාද? ඉතින් මේ iPay global කියන එකෙන් ඔයාලට withdraw එක ගන්න පුළුවන්. මම මේ විදිහට withdraw එකක් දාලම පෙන්නන්නම්. ඔන්න මේ විදිහට එනවා. මම දෙතයි iPay account එකක් ඔයාලට තියෙන්න ඕනේ සෙල්ලම් කරනවා නම් iPay account එකක් නැත්තම් කියන්නේ මම හදාගන්න විදිහ කියලා දෙන්නම්. මේ බැංක් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නේ අපේ ෆෝන් නම්බරය හරහා. iPay එකේ ගොඩක්ම සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්නේ ඔන්ලයින් හරහා. සමහරවිට කෝල් එකක් ආවා. ඊට පස්සේ ඔයාලගේ නම මෙතනින් කන්ෆර්ම් කරන්න. request created successfully. ඕකේ කරා. උඩට ගියාම මෙන්න මෙතනින් මේ විදිහට ලෝඩ් වෙනවා අපේ withdraw එක දාන්න.
බකරට් 8 එකෙන් සෙල්ලම් කරන්න යන්න එපා මුලින්ම සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වින් කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ 5000ක් account එකට දාලා රුපියල් 6000කින් විතර වගේ බකරට් 8 එකේ සෙල්ලම් කරාට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ලොස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තේරුණාද? ඒ හින්දා මේක පේමන්ට් මෙතඩ් එක කියන්නේ ඉලෙක්ට්‍රොනික කරා. ඒ කියන්නේ මේ ඇප් එක හරහාම ඔටෝම අපේ බෙට් ඒ කියන්නේ අපේ විත්ඩ්‍රෝ එක අපි දාපුවාම රික්වෙස්ට් එකක් එතෙන්ට ගිහිල්ලා එතනින් ජෙනරේට් වෙලා account එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. මට account එක පෙන්වන්න විදිහක් නැහැ. මොකද මේ ස්ක්‍රීන් රෙකෝඩ් වල බ්ලැක් කලර් වෙලා තමයි පෙන්눔 කරන්නේ account එක රෙකෝඩ් වෙන්නේ නැහැ. ප්‍රයිවසි හේතුවක් මත කොයි ස්ක්‍රීන් රෙකෝඩ් එකෙත් එහෙමයි. තේරුණාද? ඉතින් මේ විදිහට මෙහෙම ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා මේල් එකක් එනවා. මම මේල් එකක් පෙන්නන්නම්. මම දැනට මේක ස්ටොක් කරලා තියාගන්නම්. මේල් එක ආපුවාම ඔයාලට පෙන්වන්න මේ විදිහට මෙතන තියෙනවා. සමා වෙන්න ඕනේ මේල් එක පොඩ්ඩක් පරක්කුයි වගේ තාම මට මේල් එක ආවේ නැහැ. හැබැයි withdraw request එක successful කියලා මෙයාලගේ message section එකේ පෙන්눔 කරනවා. පෙන්නන්න මම උදේ 8ට සමා වෙන්න ඕනේ. අද 8 වෙනිදා උදේ 7:42ට 2000ක withdraw එකක් අරන් තියෙනවා. 11:04 වෙනකොට ආයි withdraw එකක් අරන් තියෙනවා. පේනවද? ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට කරගෙන යන්න පුළුවන්. මොකද අද දවසට මම රුපියල් 4000ක් වින් කරලා තියෙනවා. තේරුණාද? ඉතින් මේ විදිහට මම ගහන විදිහට සෙල්ලම් කරන්න යන්න එපා. මම මේ අද ඔයාලට පෙන්눔 කරන්න එක තමයි මම අද සෙල්ලම් කරේ. ඉතින් ඒකත් මම වින් කරපින්ද මම එහෙම බැංක් එකට දා ගන්නවා. ඔයාලට පෙන්눔 කරන්න ඕනේ හින්දා. තේරුණාද? දවසට ඔයාලා රුපියල් 2000ක් විත්ඩ්‍රෝ දැම්මට පස්සේ ආයෙ පේ කරන්න යන්න එපා. ඔයාලා ලොස් වෙනවා. ඔයාලම ලොස් වෙන්නේ. ඒ හින්දා ඉතින් අද වීඩියෝ එක නවත්වනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මම WhatsApp group එකට දාන්නම්. ඔයාලා ඔක්කොටම බලන්න පුළුවන් හින්දා. ඔයාලට තියෙන ගැටලු WhatsApp group එකට ඉදිරිපත් කරන්න. මතක් කරලා අනිවාර්යෙන් මගේ ප්‍රොමෝ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන්න. ප්‍රොමෝ කෝඩ් එක දීලා රෙජිස්ටර් වෙන්න. ඔයාලා account එකක් හදන්න දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒකත් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. මම හිතනවා ගොඩක් අයට 1xbet එකේ account ඇති කියලා. ඔය ඔන්ලයින් කරන ඕනම කෙනෙක්ට 1xbet account එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම දන්න විදිහට ඔයාලා ඒ ගැන දන්නේ නැත්නම් මට කියන්න මම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. හොඳද? ඉතින් මම අද වීඩියෝ එකෙන් නවතින්නම්. ඔයාලා ඔක්කොටම සුබ දවසක්. තෙරුවන් සරණයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp එකට කතා කරන්න, මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න එපා. මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නම් මොකද්ද වෙන්න ඕනේ කියලා. එහෙනම් සුබ දවසක්.